වෙළඳපොළ ක්‍රියාකාරීත්වයේ කුමනාරින්ද සිදුවන්නේ යන්න ඔබේ අවධානයට යොමු කරන්නයි මේ සූදානම. මේ වනකොට කොටස් වෙළඳපොළෙහි ධනාත්මක වර්ධනයක් වාර්තා වේ. මේ වනතෙක් සමස්ත මිලදර්ශකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කළ විට එය උදෑසන පටන් මන්දගාමී ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ලබනවා. මේ වනකොට එය 0.2% ධනාත්මක වර්ධනයක් වාර්තා කරනු ලබන අතර ඒ එකක ලෙස එකක 70.74ක ඉහළ යාමකි. මේ වන විට සමස්ත මිලදර්ශකයෙහි ඒකකගේ සටහන් වනුයේ ඒකක 22,384.2 ලෙසයි. එමෙන්ම තෝරාගත් සමාගම් නියෝජනය කරන S&P SL20 මිලදර්ශකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කළ විට ඒ උදෑසන පටන් චාර්ජ්නක සහිතව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ලබනවා. මේ වන විට 0.1% ධනාත්මක වර්ධනයක් වාර්තා කරනු ලබන අතර ඒකක ලෙස එකක 11.07ක ඉහළ යාමකි. මේ වන විට S&P SL20 මිලදර්ශකයෙහි ඒකකගේ සටහන් වනුයේ ඒකක 6,173.05ක් ලෙසයි. එමෙන්ම මේ වනතෙක් සමස්ත වෙළඳපොළ පිරිවැන්නුව රුපියල් බිලියන 1.2 ලෙස වාර්තා වනවා. වනතෙක් ප්‍රතිශතාත්මකව ඉහළ මිල වර්ධනයක් වාර්තා කළ කොටස් පිළිවෙලින් කොළඹ සිටි හෝල්ඩින්ග්ස්, ස්වදේශී ඉන්ඩස්ට්‍රියල් වර්ක්, රොයල් පාම්ස් බීච් හොටෙල්ස්, සතොස් මෝටර්ස් සහ ඔෆිස් ඉක්විප්මන්ට් ලෙස වාර්තා වනවා. ප්‍රතිශතාත්මකව මිලකණන් පහළ ගිය කොටස් පිළිවෙලින් ඉන්ෂුමේ ඉන්ෂුරන්ස් බ්‍රෝකර්ස්, ෆාම් ගාඩන් හොටෙල්ස්, මල්වත්තවැලි ප්ලාන්ටේෂන්, මහවැලි කොකොනට් ප්ලාන්ටේෂන්ස් සහ කමර්ෂල් ඩිවෙලොප්මන්ට් කම්පැනි ලෙස වාර්තා වනවා.